කෙස්ගහ පවා වෙන රටවල මිනිසුන් නේ උස්මිද හස පිණිස සටනට සරසන්නේ හිස්මුල තියෙද්දිත් මේ වග නොපතන්නේ ඇස්ගෙඩි දෙකට එන ගහලද සිහනුන්නේ බලව පොළොන්නරුවනුරා පුර පෙදෙස සිතම් පැවැති නිදහස එහි පෙර දවස නගව තව තවත් තරසාර තරුණ ගොස වරෙව් යමා නැගීතු නොපියව් දෙස වරෙව් යමා නැගීතු නොපියව් දෙස වරෙව් යමා නැගීතු නොපියව් ස්තුති අවසරයි මගේ සංඝ පිටුරුන් වහන්සේලාගේ පාද නමස්කාර කොට ගොඩාක් සන්තෝෂයි මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා දකිනකොට අපේ සිංහල කෂේරු භාවනට මහා පණක් ලැබෙන බව මුලින්ම මා කියන්නට ඕනයි. එනිසා මම ඉතා කෙටියෙන් කලා ශිල්පියෙක් හැටියට මේ රටේ සිංහලයෙක් හැටියට මගේ කටහඬ ඇහෙන මානේ සිටින සියලුම සිංහලයන්ගෙන් අවසර පතනවා වචන කිහිපයක් කතා කරන්නට. මම විශ්වාස කරන්නේ මේ ගෙවෙන්නේ තාමත් තීරණාත්මක යුගයක්. මෙරට සිංහල රටක් හැටියට පවතින අවසාන සියවසේ ජීවත් වෙන්නේ අපි. මම මේ අවස්ථාවේදී මගේ ස්වාමීන් වහන්සේලාට සමාව ඉල්ලා සිංහල බෞද්ධයෙක් හැටියට හෙන ගහන්න කියලා ප්‍රාර්ථනා කරනවා සෙන රජුරවන්ට 1627 3000ක් මුසල්මානුවන්ට ලගින්න දුන්න පාප කර්මේ අපි ගෙවමින් ඉන්නවා ජාතියක් හැටියට. අවුරුදු 128කට පස්සේ 1950 ලක්ෂ 5ක් වෙනකන් වැඩෙන්න දුන්නක දෙන තෑගිනේ 1980 ලක්ෂ 10ක් වෙනකන් වැඩෙන්නට දුන්නට දෙන තෑගිනේ අද වෙනකොට ලක්ෂ 20ක් වෙලා වැඩෙන්නට දුන්න පාප කර්ම තමයි අපේ පපුවට ඇන්නා වගේ මේ දහසියුලට අත තියපු වෙලාවේ කලේ. අපි විශ්වාස කරනවා අපි මේ ලෝකේ සිංහලයන් හැටියට මොකෙක් ළඟවත් තම ගහන්නේ නැහැ. මොකෙක්ටවත් අඩේ යන්නේ නැහැ. අපි නලල බිම තියලා මදින්නේ අපේ මහ සංඝ රත්නයට. ඒ පණිවිඩය අපි හැම හන්දියක් ගානේ මේ රටේ කියනවා. එක කාන්තක් කුඩියෙත් එකයි මේ 65610 අපිට තියෙන එකම රට. ඔව් අපි මහ ජාතිය තමයි මගේ රටේ. නමුත් අපි ලෝකේ සුළු ජාතියක්. අපි වෙනුවෙන් කතා කරන්න මොකෙක්වත් නැහැ. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා මේ රට රැකගන්නට. නිසා මේ කතාන්ද හැර මුස්ලිම් වරුන්ට අපි කියන්නේ මොහිදින් බෙක් මහත්තයා කළා වගේ සිංහල සමාජෙත් එක්ක මිශ්‍ර වුණොත් වෙසක් දවසෙත් ඇහෙන්නට පුළුවන් හන්දියක. හැබැයි මේ වහබ්වාදී තිරිසනුන්ට අපි මතක් කරනවා අපි ද්‍රවිඩ ත්‍රස්තවාදයේ පවතින යුගයේ මේ මහා සංඝ රත්නයේ සමග ඉතා දුෂ්කර ගමනක් ගිය කොට්ටාසයක්. ඒ නිසා උඹලා අපිත් එක්ක මිශ්‍ර වෙලා හිටියොත් උඹලට ඉන්නට පුළුවන්. එහෙම නැතිනම් සිංහල සමාජය උඹලවත් යවන්නේ නන්දි කරකට. අනිවාර්යයෙන්ම අපි අරගෙන යන්නේ හන්දියක් ගානේ. නිසා මම වැඩිදුර කතා කරන්නේ නැහැ. ප්‍රඥානසාර හාමුදුරුවෝ දකින්නකොට මගේ ලේ සුද්ධ වෙනවා හාමුදුරුවනේ. සුද්ධ වෙනවා මගේ ලේ. වගේම තමයි අපේ නායක ස්වාමීන් වහන්සේලා නදිගල්ල විමලසාර නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ රත්නයේ ඉන්න තාක්කල් අවසාන සිංහලයා